තුන්ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ යම් අරුණෝදයකදී බුද්ධත්වයට පැමිණ වදාළසේක් නම් ඒ දවසේදීම තමන් වහන්සේගේ අනාගතංස ඥානයට පෙනුණා අවුරුදු 5000යි මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පවතින්නේ. ඒ පවතින්නේ විශේෂයෙන් ශ්‍රී ලංකා දීපයේ ඒකනෙක උන්වහන්සේට පෙනී ගියා. ඒකම තමන් වහන්සේ පරිනිර්වාණ මංචකයේ වැඩ ඉන්න වෙලාවේදී බොහෝ දෙවි දේවතාවන් වන්දනාට පැමිණුණු අවස්ථාවේදී සක්දෙව් රජතුමා මතා දේශනා කළා මගේ ශාසනය මගේ ඇවෑමෙන් අවුරුදු 5000ක් දිගුකල් පවතින්නේ ශ්‍රී ලංකාද්වීප ධරණී තලයේහි. එනිසා ලංකා වාසීනුත් ලංකාවත් අකලංකව නිරුපද්‍රතුව ආරක්ෂා කළ යුතුයි කියලා. ඉතින් එදා ඒ සරුවක්ඥන් වහන්සේ සක්දෙව් රජතුමාට විධාන කළාසේම මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවලා ඊළඟට තමන් වහන්සේ ථූපාරාම චෛත්‍ය සඳහා අකුධාතුන් වහන්සේ ලබා ගැනීමට සුමන සාමණේරයන් වහන්සේට විධාන කරන්න යෙදුණා. දකුණු අකුධාතුන් වහන්සේ සක්දෙව් රජතුමා ළඟ තිබුණේ වන්දනමාන කරමින්. ඉතින් ඒ සුමන සාමණේරයන් වහන්සේද මිහිඳු මහ රහතන් වහන්සේගේ විධානයෙන් සක්‍ර භවනයට වැඩම කරවලා දකුණු අකුධාතුන් වහන්සේත් ලබාගෙන මිහිඳු මහ රහතන් වහන්සේගේ වචනෙන්ම විධාන කළා සක්දෙව් රජතුමනි අපි ශ්‍රී ලංකාවේ බුද්ධ ශාසනය පිහිටවනවා එනිසා ආරක්ෂා සංවිධානයේ අප්‍රමාද විය යුතුයි කියලා. සක්දෙව් රජතුමා පිළිතුරු දීලා තියෙන එසේ ස්වාමීනි මම අප්‍රමාදව බුද්ධ ශාසනය වෙනුවෙන් උපකාර වෙනවා ආරක්ෂා සැලසෙනවා කියලා. අන්න ඒ සිදුවීම් වලින් අපට පැහැදිලි වෙනවා මේ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වචනය සක්දෙව් රජතුමා පිළිගෙන තියෙනවා. ඉතින් සක්දෙව් රජතුමා ඇතුළු අනිකුත් දෙවි දේවතා මඬුල්ලා ඊට අනුග්‍රහ සැලසෙනවා. ඒ අක්තරත මේ සක්දෙව් රජතුමා ඇතුළු ඒ ආරක්ෂක දෙවියන්ගේ තියෙන පිළිවෙතක්. ඒ කියන්නේ ඊපැයිද ජනතාව සුපේසල ශික්ෂාකාමීව වාසය කරනවා නම් ගිහි බෞද්ධයෝ නිති පන්සිල් රකින්නවා නම් පොහොයාට සීල් රකින්නවා නම් පිළිවෙත් සර්ව ගිහි බෞද්ධයෝ ජීවත් වෙනවා නම් එවැගේම පැවිදි භික්ෂූන් වහන්සේලා නිසසේ මහානදම් පුරනවා නම් එතකොට දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව සැලසෙනවා. යම්කිසි විදියකින් ගිහි බෞද්ධයෝ නිති පන්සිල් රකින්නේ නැහැ පොහොයාට සීල් රකින්නේ නැතුව නිකරුණේ කාලේ ගෙවනවා නම් නැත්තම් ධර්මයෙන් පිට ජීවත් වෙනවා නම් ඒ ආරක්ෂක දේවතාවෝ ඉවත බලා ගන්නවා. ඒ නිසා ඒ රටවලට නැත්නම් ඒ ප්‍රදේශවලට දුර්දාන්ත අමනුෂ්‍ය ඇතුල් වීමෙන් නොඑක් දුර්භික්ෂ කලකෝලාහල රෝගාබාධ මේවා ඇති වෙනවා. මෙන්න මේකයි ස්වභාවය. දෙවි දේවතාවන් ඇවිල්ලා ඒවා සංසිඳවන්නේ නැහැ. ඒ නිසා බෞද්ධයන් වශයෙන් ජීවත් වෙන සෑම දෙනාම නිතිපන්සිල් රකින්නවා නම් ගිහියත්ෝ පොහොයාට සීල් රකින්නවා නම් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ පුරුදු කරනවා නම් පස්පවෙන් දස කුසලෙන් වැළකීලා ජීවත් වෙනවා නම් ඒකාන්තයෙන් දෙවියන්ගේ ආරක්ෂාව සැලසෙනවා. දුර්දාන්ත මනුෂ්‍ය ඉවත් වෙනවා. පැවිදි භික්ෂුන් වහන්සේලා භික්ෂු සාමණේර දෙපිරිසම තම තමාට නියමිත ප්‍රතිපත්ති ධර්මයන් නිසසේ අනුගමනය කරනවා නම් නොමඟ නොගිහිල්ලා සම්මා ආජීවයෙන් පවතිනවා නම් උන්වහන්සේලා වෙනුවෙන් දෙවි දේවතාවන්ගේ සම්බන්ධතාව ආරක්ෂාව සැලසෙනවාමයි. මෙන්න මේකයි වෙනස තියෙන්නේ. නිසා භික්ෂුන් වහන්සේලා විසිනුත් ගිහි බෞද්ධයන් විසිනුත් ප්‍රතිපත්ති ගරුත්වයෙන් යුතුව කටයුතු කිරීමම දෙවියන්ගේ ආරක්ෂාවට ඒකාන්තයෙන් උපකාර වෙනවා කියන එක පැහැදිලි වෙනවා. ඒකට නිදසුනක් වශයෙන් සඳහන් වෙනවා බුද්ධ වර්ෂ 500 දී ඇති වුණ විශාල දුර්භික්ෂයක් 12 අවුරුද්දක් තිස්සේ බ්‍රාහ්මණ තිස්ස බය කියලා බැමිණිටියා සායකුත් ඇති වුණා. විශාල විපත්ති 3ක් ඇති වුණා. එවාගෙම වලගම්බා රජතුමාට රාජ්‍ය අහිමි වුණ දෙමළ ජනතාව රාජ්‍ය පැහැරගත්තා. ඔය කාරණා වලින් විශාල විපත්තියට මහා සංඝරත්නයේ මුහුණ පාන්න යෙදුණා. රාතන් වහන්සේලාව පවා මරාගෙන කන්තරමට මහජනයා අර දුර්භික්ෂය නිසා පෙළඹුණා. එයින් සක්දෙව් රජතුමාට රහතන් වහන්සේලා ආරාධනා කළා මේ මහා සංඝරුවනට ආරක්ෂාව සැලසන්නේ මේ සොර බය සංසිඳවන්න කියලා. එතුමා කියා තින උට්ටිතෝ චෝරෝ දුප්පටි විනෝදයෝ නැගී සිටි සොරා වළක්වාලීම දෙවියන්ට අපහසුයි. එනිසා තමුන්නාන්සේලාට දඹදිව වඩින්න මම නවක් හදලා දෙනවා කියලා තුම්මහල් නැවක් මවලා දුන්නා.
එයින් ලක්ෂ සංඛ්‍යාත භික්ෂු සංඝයා වහන්සේලා දඹදිවට වැඩියා. ඒ කාලේ දඹදිව බුද්ධ ආගම පැවතුණා. මෙන්න මේ වාගේ සොරතුරු වලින් පැහැදිලි වෙනවා දෙවියන්ගේ සහයෝගය ලැබෙන හැටි. ඒ නිසා දෙවියන් සඳහා ආයාචනා කිරීමවත් දේවාලවලට පුද සත්කාර පවත්වමින් යාඥා කිරීමවත් නෙමෙයි තියෙන්නේ. ඒ දෙවියන්ගේ ප්‍රසාදයට හේතු වෙන්නේ ප්‍රතිපත්ති ගරුකව ගිහි පැවිදි ජීවිත පැවැත්ම පුරුදු කිරීමයි. මෙන්න මේක නිසා බුදුරජාන් වහන්සේගේ ශාසනය ආරක්ෂා වන්නේ භික්ෂූන් වහන්සේලා ගිහි බෞද්ධයන්වත් ප්‍රතිපත්තිගරුකව විසීමෙන් දෙවියන්ගේ සහයෝගය ලැබෙනවා කියන එක පැහැදිලි වෙනවා.